හෙලෝ ගයිස් ගුඩ් මෝනිින් මං හිතන්නේ දැන් වෙලාව පාන්දර 6ට විතර ඇති මාද උදෙම නැගිට්ටා දැන් ඉතින් වොෂ්තාගෙන පාඩම් කරන්න පටන් ගමු පාඩම් කරන්න ගත්තක මං කරන්නේ කියවන එක මගේ පැත්තේ මගේ මල්ලි ඉන්නවා එයාත් පාඩම් කරන උදෙන්ම දෙන්නත් එක්ක කියවනවා කියන්නේ උපදුප කියවනවා නෙමෙයි එයාගේ වැඩ තියෙනවා ඒවා කියලා දෙනවා ඉතින් මං එපා ඒවත් කියලා දෙන්න ඒක මම මාත් පාඩම් කරන්න ගත්තා. සාමාන්‍යයෙන් මට හිමින් පාඩම් කරන්න බෑ. ඒ කියන්නේ වේගෙන් ඇහෙන්න අර උගන්නන විදිහට තමයි පාඩම් කරලා හුරු. ඔය පාඩම් ගන්නේ පොලිටිකල් සයන්ස්. මම YouTube channel එකක් කරනවා. ඒකේ අය ගොඩාක් කියලා තිබ්බා ස්ටඩීස් වලට අපිට ඕන වෙන ට්‍රික්ස් මොනවා හරි තියෙනවා නම් ගේන්න කියලා. ඒ කියන්නේ පාඩම් කරන්න මතක හිටින විදිහ. සාමාන්‍යයෙන් ඉතින් මතක හිටින ගොඩක් අයට ප්‍රයෝජනවත් වැඩක් තමයි අර ලියන එක. ලියනවා වැඩිපුර ගාණක් ලියන එක. එතකොට ඒක මොළයටත් යනවා ඉක්මනින් මතක හිටිනවා. නැත්තම් කරන්න පුළුවන් හැමදාම ඒ නෝට් එකක් අපි හදාගෙන පිළිවෙලට ඒක කරන්න පුළුවන් අන්තිමට. දවස ගානේ හැමදාම නිකන් ඔහේ කියවගෙන යන එක. මම සාමාන්‍යයෙන් සිංහල උද්ෘතයෙන් පාඩම් කරන්න පුළුවන් එහෙම. එතකොට ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. මම නම් කියන්නේ එතකොට ජීවිත කාලෙටම මතකයි. මම මේ අත්දැකීමෙන් කියන්නේ. අපිට පුළුවන් විදිහට තමයි අපිට පුළුවන් ටීචර් කෙනෙක් වෙන්න. අර කළු ලෑල්ලක් හරි වයිට් බෝඩ් එකක් හරි තියාගෙන අපිට පුළුවන් ලියන ගමන් අර අපි මෙහෙමයි ඉතින් මනෝලෝකවල ඉඳගෙන තමයි අපි ඉගෙන ගන්න. පොඩි ළමයෙක් හරි තියාගෙන කවුරු හරි ඉන්නවයි කියලා හිතාගෙන අපිට උගන්වන්නේ. ගෙදර මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ ළමයාටත් ඒක වැදගත්නේ. ඒ ළමයට උගන්වනවා කියලා හිතාගෙන නිකන් උගන්වන විදියට කරාම හොඳට මතක හිටිනවා. ඒක හැමදාටම එතකොට නිරවුල් කියන්නේ පාඩමක් කාට හරි කියලා දෙන්න නම් මුළු පාඩම අපි දැනගන්න එපා. ඒ නිසා ඒක මතක හිටිනවා. එහෙමත් පාඩම් ගන්න පුළුවන්. ගොඩක් දුරට ඉතින් ওই ක්‍රම තුන තමයි ගොඩක් දුරට අපිට කරන්න පුළුවන් වෙන නම් ඉතින් සාමාන්‍යයෙන් ওই කටපාඩම් කරන එක තමයි තියෙන්නේ. අපි කටපාඩම් කළොත් අපිට වෙන්නේ විභාගයට ගියාම සමහර අය ගොඩක් අය බය වෙනවනේ. බය වුණාට පස්සේ එකෙන් වෙන්නේ පාඩම් කරපුවා පිළිවෙලටනේ පාඩම් කරන්නේ. ඒවා එකක් අමතක වුණොත් එහෙම මුළු පේලියම අර කවියක් පාඩම් කරා කියමුකෝ. කවියක් පාඩම් කළොත් මුළු කවියම අමතක වෙලා යනවා. ඒ වගේ වැඩ ඕන තරම් වෙනවා. සාමාන්‍යයෙන් දහම් පාසල එක්සෑම් වල එහෙම තමයි වගේ වැඩ වෙන්නේ. ගොඩක් දුරට කවි තියෙනවනේ. ඒ නිසා අර කරන්න පුළුවන් එකම දේ මම නම් අනුමත කරන එකම දේ විභාගෙට කල් තියෙනවා නම් පාඩම් කරන්න ඕනේ නෝට් එක ලියාගෙන හැමදාම දැන් නිදා ගන්න කලින් පැයක් විතර අරගෙන ඒ නෝට් එක නිකන් ඔහේ කියවගෙන මුළු හැමදාම කියවන්න දවසක් නෙවෙයි හැමදාම අඩු ගන්න මාසයක් විතර නිකන් කියවන්න ඕනේ. ආයි හැබැයි මාසයක් කරලා ආයි ඊළඟ මාසෙත් ආයි ඒක බලන්න ඕනේ. නැත්තම් එහෙම අපිට අපේ මොළයනේ තියෙන්නේ. ඒක සැරෙන් සැරේ මතක් කරන්න තමයි මතක් වෙන්නේ. ඔය සමහර දේවල් තියෙන්නේ. ඒවත් සැරෙන් සැරේ මතක් කරද්දී මුළු ජීවිත කාලෙම මේක ඔළුවේ තියෙන්නේ. අපිට මුළු ජීවිත කාලෙම ඕනේ නැහැ. එක්සෑම් එක ඉවර වෙනකන් විතරනේ. එක්සෑම් එක දැන් 10 11 O level නම් 10 11 පාඩම් කරගත්තාම හරි. ඊට පස්සේ A level නම් 12 13 පාඩම් කරගත්තාම හරි. කියන්නේ අවුරුදු දෙකක් ඕක ඉතින් අවුරුදු දෙකමාරක් කොලේ තියාගත්තාම හොඳටම ඇතිනේ. ඒ නිසා ඉතින් පාඩම් කරන්න ඕනේ එහෙම තමයි. මම නම් කියන්නේ මගේ අත්දැකීම් වලින් මම කියන්නේ ඒක. කොහොම හරි මහන්සි වෙලා එක්සෑම් එකට දාගත්තොත් තමන්ටම තමයි. කොහොම හරි දැන් දවල් වුණාට පස්සේ පාඩම් කරනවා කියන්නේ මරනවා වගේ වැඩක්. නිදිමත එනවනේ. කොච්චර කවුරු ළඟ ඉඳන් නිදිමත වෙනවා. ඒ නිසා මම ඉතින් කොහොම හරි එකක් හදාගත්තා තනියම. ඔය කරන්නේ එහා පැත්තේ ඉන්න පොඩි එකා අල්ලගෙන කියවන එක. දැන් ඉතින් පාඩම් කරනකොට එක දිගට පාඩම් කරන්න අමාරු යන එක. එහෙම එක දිගට පාඩම් කරලා වැඩකුත් නැහැ. ටිකක් විනාඩි 45ක් පාඩම් කරලා විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්න. විනාඩි 10ක 15ක නෙමෙයි. විනාඩි 45ක් විනාඩි 5ක් බ්‍රේක් එකක් කරන් ආයි වැඩ කරන්න ඕනේ.
ඉස්කෝලේ ටයිම් ටේබල් එක හදලා තියෙනෙත් එහෙමනේ. ඒක සාමාන්‍යයෙන් හේතුවක් ඇතුව තමයි වගේ ටයිම් ටේබල් එක හදන්නේ. ඔයා හිතන්නේ මොකද? අපි A level subject A level වලට කරන subject අපිට මුළු ජීවිත කාලෙටම වැදගත් වෙනවද? ඔයා මොකද ඒ ගැන හිතන්නේ? දැන් අපි පොලිටිකල් ගත්තොත් අපිව පාඩම් කරනවා, කටපාඩම් කරනවා. ඔය අතීතය ගැන ඉතිහාසය ගත්තොත් ඉතිහාසයත් අතීතය ගැන පාඩම් කරනවා. ඔයා හිතන්නේ මොකද්ද? ඕවා අපිට වැදගත් වෙනවද? ජීවිතේට වැදගත් වෙනවද? ඔබ දැන් සිංහල ගත්තා නම් සිංහල වැදගත් වෙන්නේ අපිට ඉතින් කවදා හරි අනාගතයේදී ටීචර් කෙනෙක් වුණොත් වැදගත් වෙනවා, අම්මා කෙනෙක් වුණොත් වැදගත් වෙනවා. පොලිටිකල් ගත්තාම ඉතින් දේශපාලනයේ වැදගත් වෙන්නේ කෙනෙක්ට ඡන්දෙ දෙන්න. ඒ කියන්නේ අපිට ඒ ගැන තීරණය කරන අපේ රටේ නායකයෙක් පත් කරන එක තමයි කරන ලොකුම රාජකාරිය. දැන් පේනවනේ නායකයෙක් පත් වෙලා මොකද වෙන්නේ කියලා. ඒ වගේම මීඩියා මාධ්‍ය අධ්‍යයනය මං කරන සබ්ජෙක්ට් ගත්තාම මාධ්‍ය අධ්‍යයනය ගත්තොත් අපිට හොඳ මාධ්‍ය හසුරවන්න දැන් අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන සමහර අය වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒවා නීති රීති දන්නේ. ඒ වුණාට අපි ඒවා ඉගෙන ගත්තාම ඉතින් අපිට අපේ ජීවිතේට ඒවා වැදගත් වෙනවා. මම දන්නේ O level වල නම් හැමදේම වැදගත් වෙන්නේ නැහැ. කොහොම හරි 4-5 විතර නම් පාඩම් කළා. ඊට පස්සේ වශයක් දාගත්තා. මොකද කොණ්ඩේ ක්‍රේල් ගැලම දන්නවා. කොණ්ඩේ ක්‍රේල් ගැලම නැවට පස්සේ මොකක්ද වෙන්නේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ නාලා ඔය අඩුම් ගොඩුම් ටික ගාගෙන කාලා බීලා අන්න ආයි පාඩම් කරන්න ගත්තා. අද දවසේ මම කළේ පාඩම් කරපු එක. අද මල් ඉන්දියා. ඒ නිසා තනියක් නැහැනේ. තනියෙන් පාඩම් කරන ගතම අවුල්. මේ මගේ පළවෙනි vlog එක. මම කලින් vlogs කරලා තියෙනවා. කලින් YouTube channel එකේ ඒක නැති වුණා. මම දන්නේ ඇයි කියලා. මම මේකේ ඉන්නේ ගොඩාක් අඩු ප්‍රමාණයක් මාත් එකතු වෙලා. ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලෝ මොන වගේ දේවල් වලටද කැමති? මම YouTube channel එක කරන්න ගත්තේ මගේ WhatsApp group එකක් තියෙනවා. ඒකේ 500ක් 600ක් වගේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ කැමැත්ත මත ඒගොල්ලෝ අහලා තිබ්බා මොනවද පාඩම් කරන්න කෙටි ක්‍රම මොනවද තියෙන්නේ. ඒ වගේ දේවල් අහලා තිබ්බ නිසා මම ඒවත් ඇතුළත් කරලා තමයි මම මේක කරේ. මම හරි ආසාවෙන් පටන් ගත්ත YouTube channel එක මේක. බලමු ඉතින් ඉස්සරහට මීට වඩා හොඳ වීඩියෝස් quality වීඩියෝස් අරන් එන්න මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මම පාඩම් කරන ගමන් ප්‍රශ්නයක් අහනවා. ඔයාට එකතැන ඉඳන් පාඩම් කරන්න ලොකුම මොටිවේෂන් එක දෙන්නේ කවුද? අම්මා, තාත්තා, පවුලේ කවුරු හරි නැත්නම් අහලා පහළ අය? අම්මා තාත්තා කියනවා පාඩම් කරන්න කියනවා. පාඩම් නොකළොත් මෙහෙම වෙනවා කියනවා. මං කියන්නේ මං ගැන. ඒ වුණාට මට වැඩිපුරම මොටිවේෂන් එකක් දෙන්නේ අපේ ගම්මේ. ඒගොල්ලෝ තමයි මාව දිරිගන්වන්නේ. මට කියන්නේ මට ඔයාට කරන්න බෑ ඕක. ඒ level කළා මොකක් කරන්නද? මං ආර්ට් කරන්නේ. ආර්ට් කළා මොකද්ද කරන්නේ? ආර්ට් කළා තේරුමක් නැහැ. ආර්ට් කළා කැම්පස් ගියත් වැඩක් නැහැ. ආර්ට් කළා ඩිග්‍රී එකක් කළත් වැඩක් නැහැ. ජොබ් නැහැ. දැන් කොහොමද ජොබ් නැහැ. ඔයා ගෑල් ළමයට හැමදාම ජොබ් කරන්න වෙන්නේ නැහැ. මෙඩිකල් වලට පස්සේ වෙනස් වෙනවා. ඒ වගේ කතා කියනවා. මට ඒගොල්ලන්ට පෙන්නන්නම තමයි ඇත්තටම පාඩම් කරන්න උඹලා වෙලා තියෙන්නේ. නැත්තම් මම මගේ ආසාව තිබ්බේ මට ඩිග්‍රියක් කරලා අධ්‍යාපනයේදී උපාධියක් කරන එක. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. අදට මම ගිහින් එන්න. බයි. I got so going on right now. Bring it down, nigga, come. I got 3 whole thoughts.